අයිස් 13 වෙනි වාරයටත් යන්නේ තායිලන්ඩ්. ඉතින් අද 2025 අප්‍රේල් 7 වෙනිදා වෙලාව 5:00 විතරේදී ඉතින් මාලේ ෆ්ලයිට් දෙකකුත් චෙක් ඉන් වෙනවා. ඒකින්ද කොහොමත් උදේ රෂ් එකත් පටන් ගන්න වෙලාවක් මේ වෙලාව. ඉතින් එයාපෝට් අද ටිකක් බිසි අවුරුද්දත් එක්ක ගොඩක් කට්ටිය මාලේ සහ බැංකොක් එතකොට අනිත් රටවල් වලට යනවා ට්‍රැවල් කරනවා. ඉතින් ගොඩක් මාලේ යන කට්ටිය හිටියා. මෝල්දීව්ස් නැත්නම් මාල්දීව්ස් 301කට තමයි කමර්ෂල් බැංකුවේ මාරු කරන්නේ. අද USD එක අපි බලමු තෝමස් කුක් එකේ කීයද කියලා. තෝමස් කුක් එකේ සේම් 301කට තමයි අද USD එක මාරු කරන්නේ. USD එක ටික වැඩි වෙලා වගේ 290 ගණන් වලට තමයි ඉස්සරහදී ඊයේ පෙරේද මම හිතන්නේ ගිය සතියේ ගියේ 298යි 299. අද 301කට වැඩි වෙලා තියෙනවා. චුට්ටක් හරියන අපි යන් ඇතුළට. ඉතින් මම දැන් මෙතන පාස්පෝර්ට් එක මෙතනට යන්නේ. ගොඩක් බිහිරෝ කියලා නැති කට්ටිය හිටියා. ඉතින් ඔයගොල්ලොත් මොකක් හරි වැඩකට රටකට යනවා නම් අනිවාර්යෙන් බිහිරෝ ගෙවලා එන්න. නැත්තම් මෙතන ගොඩක් ඔයාලට රෂ් එක හිටිනවා. ඉතින් ගොඩක් කට්ටියට ප්‍රශ්න වුණා මම දැක්කා මං ඉස්සරහම. ඉතින් තව එකක් කියන්න ඕන මෙතන ස්කෑනර් එකක් තියෙනවා. ඉස්සරහම පාස්පෝර්ට් එක නිකන් චෙක් කරලා ඒගොල්ලෝ එක්ක නෝට් එකක් ටික දාගත්තේ. සිකියුරිටි චෙක් ඉන් ඒ වෙලාව ආව ඇතුළට. පළවෙනි සිකියුරිටි චෙක් ඉන් එක. චුට්ටක් බලමු බලන්න. චෙක් ඉන් ගන්න. Hi guys. Below Sri Lanka Airlines හින්දා ඕනම ගේට් එකකට දෙන්න නැහැ. ඉතින් මම දැක්කා සෙල්ෆ් චෙක් ඉන් කවුන්ටර්ස් ඕපන් කරලා තියෙනවා. නැත්නම් සෙල්ෆ් චෙක් ඉන් මැෂින් ආයෙත් ඕපන් කරලා තියෙනවා. ගොඩක් වෙලාවට මේවා කැඩිලා තියෙන්නේ. දැන් මෙදා පාර මම යද්දි පළවෙනි පාට දැන් මේ ලංකාවේ සෙල්ෆ් චෙක් ඉන් එක අනිත් රටවල නම් මම ඕන තරම් චෙක් ඉන් වෙලා තියෙනවා. බලා ගන්න පුළුවන් මේ සෙල්ෆ් චෙක් ඉන් වෙනවා. අයිස් මෙතන මේ ශ්‍රී ලංකන් එයර්ලයින් එකේ තියෙනවා මේ චෙක් ඉන් කවුන්ටර් දැන් සෙල්ෆ් චෙක් ඉන් එකකින් දැලේසි. එතන ඇවිල්ලා පාස්පෝර්ට් එක දෙන්න තියෙන ශ්‍රී ලංකන් එයර්ලයින් දාගත්තා නම් ලේසියෙන්ම බැගේජ් එක ඩ්‍රොප් කරලා යන්න ඕනේ. විනාඩි 5ක්වත් ගියේ නැහැ චෙක් ඉන් වුණා. මේ ඉතින් ශ්‍රී ලංකන් එයර්ලයින් දාගත්තොත් ඔයාලට යන්න පුළුවන් ලේසියෙන්ම මෙතනින් චෙක් ඉන් වෙලා. ඊට පස්සේ බැගේජ් එක ඩ්‍රොප් කරන්න තියෙන්නේ. ඒගොල්ලෝ මෙන්න මෙතන බැගේජ් ඩ්‍රොප් කියලා කියනවා. ඉතින් මෙතන බැගේජ් එක ඩ්‍රොප් කරන්න තියෙන්නේ. චෙක් ඉන් වුණාට පස්සේ එන ලේසි මේ කැරි ඔන් බැගේජ් තියෙන කට්ටියට ඉතින් ඒක මෙතනින් චෙක් ඉන් වුණා. අරගෙන යන්න තියෙන්නේ. එහෙනම් අපි අතුලට යමු. ඉමිග්‍රේෂන් එකට යන්නේ ගයිස්. දැන් බලමු බලන්න. අද පොඩ්ඩක් සෙනග වැඩි. සබ් කියලා එතන කෑ ගන්නවා කට්ටිය. ඉමිග්‍රේෂන් එක අපි යන ඉමිග්‍රේෂන් චෙක් ඉන් වෙලා අම්බ. හරි ගයිස් ඉමිග්‍රේෂන් එකට ආවා. ඔයාලා බලා ගන්න පුළුවන් ඩිපාර්චර් ඩියුටි ෆ්‍රී එක. එතන එනසි එක්සෝ බෝතල් වගේක් ඇවිල්ලා තියෙනවලු දැන්. හයයි උදේ 6 වෙලාව ගයිස්. ගොඩක් විසි එයාපෝට් එක මේ වෙලාවට කොහොමත් ටිකක් ෆ්ලයිට්ස් තියෙනවා. ඉතින් චුට්ටක් බිසි. හරි ගයිස් ගේට් එකට ආවා. ෆයිනල් කෝල් එක යන්නේ. දැන් වෙලාව 6:45යි. 7:50ට තමයි තියෙන්නේ. ඉතින් රිමෝට් ගේට් එකක් අද දෙන R3. ඉතින් ඔයාලා බලන්න. රිමෝට් ගේට් එකක් අද අපිට හම්බෙලා තියෙන්නේ.
බස් එක එනකන් ඉන්නේ. මම දැන් තඩින් පොඩි පටන් ගනි. එතකන් වාඩි වෙලා. හරි guys බස් එක ආවා. ඉතින් මම පිටිපස්සෙම අයිනක් අල්ලගත්තා. මට මෙතන බැගේජ් එක තියාගෙන යන්න ලේසි හින්දා. ඉතින් මම හිතා රිමෝට් ගේට්ස් වලට ලංකාවේ ගිහලා තියෙන කට්ටිය දන්නවා. ලංකාවේ සමහර වෙලාවට බජට් එයාලයින් වල පිටිපස්සේ දොර වහනවා. ඉස්සරහින් දොරින් තමයි එළියට ගන්නෙ. ඉතින් මට එච්චර රෂයක් තිබෙන හින්දා මං හිටියා. ඉතින් පොඩි වැස්සකුත් යනවා. පොඩි හිරකඩක් තිබ්බා 5 මාර විතර ඉඳලාම උදේ පාන්දර. දැන් 6:45 විතර වෙලා 6:50 විතර. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් 320 ක් තමයි මගේ මේක ෆ්ලයිට් එක. Alpha 3 එකේ තමයි තිබ්බේ. ඉතින් මම යන ගම. ඉතින් මට මේ වීඩියෝ එකෙන් මම හිතන්නේ ඔයාලට අයිඩියා එකක් ඉන්නේ නැති. ආයේ self checking counter ශ්‍රී ලංකන් එයාලයින් ඕපන් කරලා තියෙනවා ලොකු දෙයක්. මොකද මම හැම පාරෙම ඉඳි එක කැඩලා කියලා ගොඩක් රෂ් එකක් ඉන්නවා අතන. මුලින්ම ඔයාලා පාස්පෝර්ට් එක දෙන්න ඕන. ඊට පස්සේ ඒක කම්පියුටර් ඩේටාබේස් එකට එන්ටර් කරුවාට පස්සේ තමයි ඕගොල්ලන්ට පුළුවන් self checking වෙන්න. ඉතින් ඒක මම හිතන්නේ ශ්‍රී ලංකන් එයාලයින් දාගත්තු ලේසි. ඉතින් ඕක හැමදාම නෑ. ඉතින් ඒකයි ප්‍රශ්නේ. මම හිතන්නේ ඉස්සරහට දිගටම තියෙයි කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ ෆ්ලයිට් එකට යන ගමන් ඉන්නේ. අද මම හිතන්නේ ඔයාලට අයිඩියා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ස්කෑනර් එකක් තියෙනවා. දැන් ඉස්සර බිවරෝ ගෙවන්න කලින් අර පාස්පෝර්ට් එක චෙක් කරද්දි ස්කෑනර් එකෙන් නිකන් ලියාගත්ත විතරයි දැන් ස්කෑනර් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ ටෙක්නොලොජි එක දිගුණ වෙන එක හොඳයි. මොකද ඩේටාබේස් හැදෙන එක හොඳයි. ඒතකොට අපි වගේ ෆ්‍රීකවෙන්ට් ට්‍රැවල්ස්ලට ගොඩක් ලොකු වාසියක් වෙනවා. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකක් ගමු. ගිහින් එන්න. ඔයගොල්ලෝ මට ගුඩ් බයි.